අයිබෝන් කියලා පිළිගන්නවා මිස්ටික් නොට් SL YouTube නාලිකාවට ඔබව සාදරයෙන්. ඉතින් ගොඩක් කාලයකට පස්සේ අපි අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙන්නේ සෝදානම් වෙන්නේ. ඉතින් මම රිමයින්ඩ් එකක් දැම්මා ඔයාලට පෝස්ට් එකක් සමහර අය දකින්න ඇති. අලුත් වීඩියෝ එකක් අපි හදන්න සෝදානම් වෙනවා කියන එක. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලව නැවතත් ආදරෙන් පිළිගන්න ගමන් ඒ වගේම මතක් කරනවා මොකද පහුගිය කාලේ නිතරම වීඩියෝස් එක්ක අපිට සම්බන්ධ වෙන්න බැරුව ගියේ කියන එක ඔයාලා දන්නවා. මම පහුගිය කාලේ ගිය අවුරුද්දේ අගෝස්තු වගේ වෙනකොට තමයි ගොඩක් දුරට වීඩියෝ දාන එක අඩු වුණේ. ඊට පස්සේ මේ දන්නවා අපි TikTok page එකකුත් පටන් අරගත්තා. ඒකත් ගොඩාක්ම වෙලා වෙන් කරගෙන කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. TikTok එකෙත් මට මතකයි අවසානයේ මම බලනකොට ඒකෙත් හිටියා followers ලා 5000ට වැඩිය ප්‍රමාණයක් හිටියා. ඉතින් ඒ එකතු වෙච්ච අය සහ අපේ channel එක බලන අයටත් බොහොම ස්තුතියි. ඒකෙත් වීඩියෝ පොඩි ප්‍රමාණයක් දැම්මත් ගොඩක් views ආවා ඒ ප්‍රමාණයට සාපේක්ෂව. ඉතින් පහුගිය මාස කීපේ නිතරම වීඩියෝස් ගේන්න බැරි වෙච්ච හේතුව තමයි තියෙන කාර්යබහුල බව. ඉතින් පහුගිය කාලේ වීඩියෝස් දානකොටත් ගොඩක් මගේ වෘත්තීමය වැඩ කටයුතුත් එක්ක සමබර කරගනිමින් තමයි වීඩියෝස් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් මේ පහුගිය කාලේදී ඒ වෘත්තීමය වැඩ කටයුතු වල තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙච්ච නිසා නිදහස් වෙලාවක් හොයාගන්න බැරුව ගියා වීඩියෝ එකක් හදන්න. සහ අපේ වීඩියෝස් බලලා බොහෝ දෙනෙක් පර්සනල් රීඩින්ග්ස් වලට කතා කරා. ඒ කතා කරන බොහෝ දෙනෙක්ව මා ඊටාම ආදරෙන් ආපහු හරවලා යවුවා බොහෝ දෙනෙක්ව. මොකද අපිට පර්සනල් රීඩින් එකකටවත් ලොකු වෙලාවක් වෙන් කරන්න විදිහක් තිබෙන්නේ නැහැ මගේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඉතින් බොහෝ දෙනෙක් කියනවා වීඩියෝ එකක් දාන්න සමහර අය හම්බෙලා කියන අය ඉන්නවා. සමහරු හම්බුනහමම කියනවා. සමහරු කෝල් කරලා මැසේජ් කරලා ඉල්ලුවා ආයෙ වීඩියෝස් දාන්න පටන් අරගන්න කියලා. දැන් හැමෝටම දුන්න උත්තරය තමයි වීඩියෝස් දානවා. ඊටාම ආසාවෙන් ඉන්න වීඩියෝස් දාන්න රීඩින්ග්ස් කරන්න ආසාවෙන් ඉන්න. නමුත් අර කාලය කියන සාධකය ගොඩක් ලොකුවට බලපාලා තියෙන නිසා අපිට වෙලාවක් වෙන් කරගැනීමේ අපහසුතාවයක් තිබ්බා. ඉතින් ඔන්න නැවතත් අලුතෙන් අපි මේ අවුරුද්දේ මේ මාසයේ සිට වීඩියෝස් දාන්න සූදානම් වෙනවා කියන එක මතක් කරනවා. ඉතින් නැවතත් ගොඩක් කාලයකට පස්සේ වුණත් channel එකත් එක්ක සම්බන්ධ වෙන අපේ පරණ අයට අපි ගැන විශ්වාසය තියලා නැවතත් channel එකට එකතු වුණාට බොහොම ස්තුතියි කියන එක මතක් කරනවා. ඉතින් අද ඉඳන් දිගටම ඔබට සාමාන්‍ය විදිහට අපි ඒක බැලන්ස් කරලා කාලය අපි වෙන් කරගෙන තියෙනවා channel එක වෙනුවෙන්. මොකද මේක මම කරන්නේ මගේ ප්‍රධාන වෘත්තිය නෙමෙයි. මේ channel එක කරන එක සහ මේ රීඩින්ග්ස් කරන එක ප්‍රධාන වෘත්තිය නොවුනත් මේක මම කරන්නේ මිනිස්සුත් එක්ක මේ වැඩේ කරන්න ආසාවට, මේ තියෙන විෂන් වලට ආසාවට, මේක එක්තරා ආකාරයක විනෝදාංශයක් විදිහට මම කරන්නේ. ඉතින් ප්‍රධාන වෘත්තියත් එක්ක සංසන්දනය කරපුවාම අපිට වෙලාව සොයාගැනීමේ අවස්ථාවන් එක තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. හරි. අපි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. සුපුරුදු පරිදි අද thumbnail එකේ ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ මාතෘකාව මොකක්ද කියන එක. වීඩියෝ එකේ මාතෘකාව තමයි ඔබේ මළගිය ඥාතියෙකුගෙන් ඔබට ආදරය කරලා එහෙම නැත්නම් ඔබේ මැරිච්ච දැනට ජීවිතුන් අතර නැති කෙනෙක්ගෙන් පණිවිඩයක් ඔබේ දියුණුවට ලබා ගන්න වීඩියෝ එක තමයි මේ ඔබ බලන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔබට ලැබෙන්නේ මොන වගේ දෙයක්ද කියලා මුලින්ම හැඳින්වීමක් කරොත් ඒ තමයි ඔබේ ජීවිත කාලයේදී ඔබ ආශ්‍රය කරලා මැරිච්ච අය හෝ ඔබ මෙතෙක් ආපු සසර ගමනේදී ඔබ ආශ්‍රය කරලා මැරිච්ච මළගේ ඥාතීන් බොහෝමයක් අපිට ඉන්නවා. හැබැයි ඒ හැමෝටම අපිත් එක්ක නැවත සම්බන්ධ වෙන්න හැකියාව නැහැ. හැමෝම මැරිලා ඉපදෙන්නේ අපිත් එක්ක පණිවිඩ හෝමාරු කරන්න පුළුවන් විදිහේ තත්ත්වවලම නෙමෙයි. සමහර අයට පුළුවන්, සමහර අයට බෑ. සමහර අයට පුළුවන් නමුත් ඔබට පණිවිඩ දෙන්න විදියක් නැහැ. ඒගොල්ලෝ විවිධ ක්‍රම හොයනවා ඔබට පණිවිඩ ලබා දෙන්න, ඔබට දේවල් කියන්න. සමහර අය බොහොම සුගතිගාමී වෙන අය අපිව කිසිසේත්ම සමහර වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන කාලයන් වල වෙනස ඒ ලෝකවල කාල වෙනස එක ගත්තාම අපේ කාලයත් එක්ක ගත්තාම සමහර විට අපිව මතකත් නැති වෙනවා ඒගොල්ලෝ ඒ භවයන් වල එක ඉපදුනහම. ඉතින් මම කියන්නේ ඔබ දන්න මැරිච්ච සියලුම දෙනා ගැන නෙවෙයි, ඔබ දන්න සමහර මැරිච්ච අයට ඔබට පණිවිඩ දෙන්න පුළුවන්. සමහර විට ඔබ දන්නවා සමහර ඔබේ මළගේ ඥාතීන් ඔබට උදව් කරනවා. සමහර අය පණිවිඩ දෙනවා, සමහර අය හීනෙන් කතා කරනවා. එහෙම අය ඉන්නවා. සහ ඔබට යම්කිසි ඔබට ආදරය කරන ඒ වගේ ඔබේ පරම්පරාවේ මැරිච්ච කෙනෙක්ගෙන් පණිවිඩයක් ලැබෙන්න තියෙනවා නම් මෙන්න වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. අද මේ වීඩියෝ එක අද දාන වීඩියෝ එක බලන්න පුළුවන්.
ඔබ හිතාගෙනම ඉන්න කෙනා සමහර විට මැරිලා එයාට පණිවිඩ දෙන්න පුළුවන් තැනක ඉන්නවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ එයා කොයි මොන වගේ තැනකද ඉන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් දෙවි කෙනෙක් වශයෙන් එයා සුගතිගාමි වුණොත් එහෙම එයාට සමහරට අපි ගැන ලොකුවට බලන්න බැරි වෙන්න පුළුවන්. සමහරට බලන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපායගාමී වුණොත් තිරසං ආත්මක ඉපදුනොත් එහෙම අපිට කිසිසේත්ම ඒගොල්ලොත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියාගන්න හම්බෙන්නේ නැහැ. අපිට පණිවිඩ දෙනවා කියන කාරණාව කරන්න බෑ. දැන් ඔබ දන්නවා මේ බලන බොහෝ දෙනෙක් මේ සම්බන්ධ අදහසක් තියෙන අය. ඒ නිසා වරදව වටහා ගන්න එපා. මැරිච්ච සියලුම දෙනාගෙන් පණිවිඩ ලැබෙනවා කියන එක. ඒක ප්‍රධාන වශයෙන් හයිලයිට් කරලා කියන්න ඕනේ. ඔබ දන්න මැරිච්ච ඕනම කෙනෙක්ගෙන් පණිවිඩ දෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ දන්න සමහර අයගෙන් පණිවිඩ දෙනකොට ඔබ විශ්වාස කරනවා. ඔබට ඒක දැනෙනවා. ඒ අය හෝ ඔබ නොදන්න සමහර වෙලාවට ඔබ නොහිතන යම්කිසි ඔබට ආදරය කරපු කෙනෙක් ඔබට ලෙන්ගතුකමක් එහෙම නැත්නම් කරුණාවෙන් ආදරෙන් හිටපු කෙනෙක් මැරිලා ඔබට පණිවිඩ දෙන්න එහෙම නැත්නම් ඔබට උදව් කරන්න බලන් ඉන්න වෙන්න පුළුවන්. එහෙම අනිවාර්යෙන් ඉන්නවා. එහෙම අය සමහර අය ඔබේ ඉෂ්ට දෙවිවරු විදියට ඔබ ළඟිනුත් ඉන්නවා. ඉතින් මේ අය ඔබට කතා කරන්න හරි ආසයි. ඔබත් එක්ක පණිවිඩ හුමාරු කරගන්න හරිම ආසයි. ඔබට දේවල් කියන්න හරි ආසයි. සමහරට ඔබට අනතුරක් වෙන්න යනකොට වළක්වන්න ඒගොල්ලන්ට කැමති. ඒ වගේම වළක්වනවා බොහෝ දුරට. ඒ වගේම ඔබට ඔබේ දියුණුවට දේවල් කියන්න කැමති. ඉතින් මේ කැමැත්ත තිබ්බට ඔබට සමහර පණිවිඩ දෙනවා. සමහර දේ පණිවිඩ ඔබට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ පණිවිඩ නොතේරුම්කමත් එක්ක ඒක සමහරට ඒගොල්ලෝ ටිකක් කනසල්ලෙන් තමයි ඉන්නේ ඔබට මේ දෙන පණිවිඩ නොතේරුම්කම නිසා. ඉතින් ඔබට මේ ඔබට ආදරය කරන දැනට ජීවිතුන් ආදරය නැති දැනට මේ ගිහිල්ලා ඉන්න යම්කිසි ආත්මයක් ඉන්නවා නම් ඔබට පණිවිඩයක් දෙන්න බලාගෙන ඔබේ දියුණුවට අන්න ඒ අයගෙන් ඔබට මේ වීඩියෝ එක උදව් කරගෙන පණිවිඩ ලබා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය පාවිච්චි කරන ටැරෝ පැක් එක නෙමෙයි වෙනම අපි කාඩ් පැක් එකක් අපි පාවිච්චි කරනවා මේකට ඩෙල් ටෝරෝ ටැරෝ පැක් එකක්ම තමයි ඩෙල් ටෝරෝ ටැරෝ පැක් එක කියන අලුත් ටැරෝ පැක් එක. මේක අපිට හම්බෙලා ගොඩක් කාලයක් වෙනවා. නමුත් අපිට මේකෙන් මේ වීඩියෝ එකක් channel එකට කරගන්න බැරුව ගියා. ඔයාලට පෙන්වන්නත් බැරුව ගියා මේ පැක් එක. මේක සෑහෙන කාලයක් මට ලැබිලා. නමුත් මේක පාවිච්චි කරන්නවත් එසේත් නැත්නම් මේක මේ channel එකත් එක්ක වීඩියෝ එකක්වත් කරන්න ෆොටෝ එකක්වත් දාලා දාන්න බැරුව ගියා. මේක ආවමයි හැමම තියාගත්තා. මොකද මටවත් රීඩින් එකක් කරන්න මේක මේ ආසාවල ටෙස්ට් කරන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් අපි දැන් මේ ළඟදී දැන් නැවතත් channel එක අලුතෙන් පටන් අරගන්න නිසා මේක අපි මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේක ටිකක් අර ඩාර්ක් තීම් එකක් එක තියෙන ටැරෝ පැක් එකක්. ඉතින් මම හිතුවා ඔයාලට මේ වගේ රීඩින් එකකට වඩාත්ම සුදුසු වෙන්නේ මේ ටැරෝ පැක් එක කියලා. ඉතින් අපි එහෙමනම් ඔන්න ඔබට අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔබ විවේක තැනකට එහෙම නැත්නම් මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් නිශ්ශබ්ද තැනකට යන්න පුළුවන්. ඔබ එහෙම තැනක නෙමෙයි නම් ඉන්නේ. ඒත් ඔබට ඔබේ අභ්‍යන්තරයෙන් නිහඬ වෙලා ඔබට මේ වීඩියෝ එක බලන්න සූදානම් වෙන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් මේ වීඩියෝ එකෙන් ඔබට කියන්න සූදානම් වෙන මේ මළගිය ඥාතියෙක්ගේ එහෙම නැත්නම් ඔබට ආදරය කරන යම්කිසි ආත්මයකගෙන් පණිවිඩයක් ලබා ගන්න පණිවිඩයක් ලබා දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔබ S2 පියාගෙන ඒ අයට ආරාධනා කරන්න මේ වීඩියෝ එකෙන් හරියටම නිශ්චිත විදිහට පණිවිඩයක් ලබා දෙන්න කියලා. මේ තෝරා ගැනීම ඔබට මේකේ පික් කාඩ් ක්‍රමයට තමයි හම්බ වෙන්නේ. අපිට මිස්ටික් නොට් එකක් තෝරන්න ඔබට ලබා දෙනවා අපි. ඒ තෝරගෙන මිස්ටික් නොට් එක අනුව තමයි මේකෙදි ඔබට මේ රීඩින් එක ලැබෙන්නේ. පොදුවේ ලැබෙන රීඩින් එකක් විදිහට. ඉතින් මේ තෝරා ගැනීම ඔබට හරියටම කරන්න මඟ පෙන්වන්න කියන එක කියන්න S2 පියාගෙන ඔබ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ ඔබට විශ්වාස කෙනෙක් ඉන්නවා නම් මේ විදිහේ ඔබට උදව් කරන ඔබට පණිවිඩ දෙන ඔබේ මළගිය මව හෝ පියා හෝ ඔබට ළඟ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයව හිතෙන්ම වවාගෙන කියන්න මේ වැඩේට උදව් කරන්න මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් දැන් ඔබ ළඟට ඇවිල්ලා මේ වීඩියෝ එක හරහා ඔබට උදව් කරන්න මේ පණිවිඩය ලබා දෙන්න කියන එක ඉල්ලන්න. හොඳ හුස්ම වාරයක් අරගෙන මේ දැන් ස්ක්‍රීන් එකේ ඔබට පේන මිස්ටික් නොට් පහෙන් ඔබට වඩාත්ම හිත යන ඔබේ හිත කියන ඔබට වැඩියෙන්ම පේන මිස්ටික් නොට් එක මොකක්ද කියලා ඔබ තෝරන්න. පොඩි වෙලාවක් අරගෙන මේ තෝර ගැනීම ඔබට කරන්න පුළුවන්. මේ මිස්ටික් නොට් එක ඔන්න මම වෙලාවක් දෙනවා පොඩි. ඒ වෙලාව ඇතුළත ඔබට මේක දිහා හොඳින් බලලා S2 පියාගෙන හිතලා යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඔබට යම්කිසි කෙනෙක් හිතේම වගන්න බැරි නම් ඒත් කමක් නැහැ. කවුරු හරි ඔබට උදව් කරන්න කැමති ආත්මයක් ඉන්නවා නම් ඒ කෙනෙක් මට මේ මගේ දියුණුවට පණිවිඩයක් ලබා දෙන්න කියන චේතනාව සහිතව මේ මිස්ටික් නොට් පහ දිහා හොඳින් බලලා ඔබේ වඩාත්ම හිත යන මිස්ටික් නොට් එක තෝරන්න.
හරි. මම හිතනවා ඔබේ මිස්ටේක් නොට් එක තෝරන්න ඇති කියලා. ඉතින් අපේ පරණ අය දන්නවා සහ මේ වීඩියෝස් ගොඩක් බලන්න මේවට පුරුදු අය. ඉතින් අලුත් අයට කියන්නේ මේ ඔබට සියලුම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අවශ්‍ය නැහැ. ඔබට ටයිම් ස්ටැම්ප්ස් දාලා තියෙනවා යටින්. ඒ ටයිම් ස්ටැම්ප් එක අනුව ඔබ තෝරගත්තු මිස්ටේක් නොට් එක 1ද 2ද 3ද 4ද 5ද ආදී වශයෙන් ඔබට මේ වීඩියෝ එක ස්කිප් කරලා බලන්න පුළුවන්. ඔබට කැමති නම් සම්පූර්ණ වීඩියෝ එකම බලාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට ඉදිරියේදී දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. තවත් පුංචි මතක් කිරීමක් තමයි අපේ රීඩින්ග්ස් ගන්න අවශ්‍ය කට්ටියට මේ කාලේ මම රීඩින්ග්ස් කරන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. නමුත් පුළුවන් විදිහට හැමෝටම රීඩින්ග්ස් කරලා දෙනවා. ගන්න පුළුවන් උපරිම ඉක්මනින් ඔබට රීඩින්ග්ස් අරගෙන දෙන්නම්. දැනටමත් කීප දෙනෙක් අපේ රීඩින්ග්ස් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් රීඩින්ග්ස් ලබා දෙනවා. ඉතින් ඒගොල්ලන්ට සහ ඔබ මේ සඳහා බලාපොරොත්තු වෙන අය මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. පහළ ඔයාලට නම්බර් එක පේනවා ඇති. මේක අපේ පරණ නම්බර් එක නෙමෙයි. පරණ නම්බර් එකත් වැඩ. නමුත් අලුත් නම්බර් එකක් මම මේ රීඩින්ග්ස් වලට සහ මේ channel එකට සම්බන්ධ කරන්න අලුත් නම්බර් එකක් අපි ගත්තා. ඒ නම්බර් WhatsApp නම්බර් එක ඔයාලට පේනවා ඇති. මොකද මගේ අනිත් රාජකාරීන් එක සහ අනිත් වෘත්තිමය වැඩ කටයුතුත් එක්ක මගේ පරණ නම්බර් එක තියෙනවා තාමත්. ඒක තියෙන කට්ටිය ප්‍රශ්නයක් නැහැ. ඒකට මැසේජ් දාන්න ගැටලුවක් නැහැ. නමුත් මේ නම්බර් එක අද ඉඳන් ඔබට සේව් කරගන්න පුළුවන්. අවශ්‍ය රීඩින්ග් සහ අනිත් කාරණා ඔබට ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි පරණ වීඩියෝස් වල ඔබට මතක් කරන්න ඇති ඇමියුලට්ස් එහෙම නැත්නම් මේ රූන් යන්ත්‍ර අපි ලබා දෙනවා. රූන් යන්ත්‍ර ලබා ගන්න පුළුවන් ඔබේ අවශ්‍යතාවලට කියලා. නමුත් රූන් යන්ත්‍ර දැන් සියල්ලම අවසන් වෙලා තියෙනවා. ඉතින් රූන් යන්ත්‍ර යම් කාලයක් යනකම් ලබා ගන්න අමාරුයි කියන එකත් කියනවා. සහ අපි යමු කෙලින්ම අපේ රීඩින් එකට මිස්ටේක් නොට් අංක 1. හරි. ඔන්න අපි බලමු එහෙමනම් මිස්ටේක් නොට් අංක 1 තෝරගත්තු අයට ඔබ හිතාගත්තු මළගේ ඥාතියක හෝ එහෙම නැත්නම් ඔබට උදව් කරන්න බලාගෙන ඉන්න යම්කිසි මළගේ ආත්මයකින් ඔබට ලැබෙන මොන විදිහේ පිළිතුරක්ද මේ විදිහේ ඔබේ ඉදී දියුණුවට මොකද්ද ලබා දෙන්න තියෙන පණිවිඩය කියන එක අපි බලමු. ඉතින් ඔබට ලැබිලා තියෙනවා මේ සඳහා අපි අරගත්තු මේ කාඩ් පැක් එකෙන් ඔබට පළවෙනියටම ලැබිලා තියෙන දේ තමයි ඒගොල්ලෝ කියනවා ඔබට ඔබ සමහර දේවල් වලට 100%ක්ම වෙහෙස වීම මදි කියන එක පෙන්නනවා. සමහර දේවල් වලට ඔබේ සම්පූර්ණ ශක්තිය ලබා දීම මදි කියන එක ඒගොල්ලෝ පණිවිඩයක් ලෙස මේ වෙලාවේදී ලබා දෙනවා. ඒ වගේම කියනවා ඉදිරියේදී ඔබට වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වේලු. ඉදිරි කාලෙදී ඉදිරි මාස කිහිපයේදී වැඩිපුර මහන්සි වෙන දේවල් ඔබට ලැබෙයි කියන එක කියනවා. ඒකෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. වගේම ඔබ දැන් කරන වැඩවලට ඔබේ සම්පූර්ණ වෙහස ඔබේ සම්පූර්ණ එෆර්ට් එක දෙන්න කියන එකත් මේ පණිවිඩයෙන් ලබා දෙනවා. ඊළඟ කාඩ් එකෙන් කියනවා මේ මිස්ටේක් නොට් අංක 1 තෝරගත්තු අයටම ඒ තමයි ඔබට ඊටාම ළඟදී ආරංචියක් ලැබෙන්න නියමිතයිලු. සුබ ආරංචියක් ලැබෙන නියමිතයිලු යම්කිසි දෙයක් සම්බන්ධයෙන්. ඒ සුබ ආරංචිය නිසා ඔබ ප්‍රීතියටපත් වේ. ඒක සමහරට ආදරය සම්බන්ධ සමහර හදවතට දැනෙන සුබ ආරංචියක් ඔබට ලැබෙන්න ඊටාම නුදුරේදී නියමිතයි කියන එක මේ පණිවිඩයෙන් කියනවා ඔබේ මළගේ ඥාතීන්. ඊළඟට කියන කාරණාව තමයි ඔබ ඉදිරියේදී මේ පණිවිඩය ලැබීමත් එක්ක ඔබ අර මං කිව්වා ඔබට මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙයි කියන කාරණාව. ඉතින් එහාට ගියාපුවම ඔබ ඉදිරියේදී යම්කිසි ගොඩනැගීමක් කරන්න එහෙම නැත්නම් අලුතෙන් දෙයක් කට්ටිය එකතු වෙලා පටන් අරගන්න සූදානමක් තියෙනවා කියන එකත් පෙන්නනවා. යම්කිසි දෙයකට සැලසුම් කරලා ඒ වගේම මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙනකින් අහලා ඔබ මේ වැඩේ පටන් අරගන්න සූදානමක් තියෙනවා කියන එක කියනවා. ඉතින් මේ පටන් අරගන්න වැඩේ ඊටම සාර්ථක වෙනවා කියන එකත් ඒගොල්ලෝ කියනවා. ඒ වගේම ඔබ ඒ අයට පින් දෙන්න අවශ්‍ය අවස්ථාවන් වලදී ඒ වගේම මේගොල්ලන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඔබේ ආගමික ස්ථාන වලට ගිහිල්ලා මේ අයව මතක් කරලා මේ අයගෙන් උදව් අරගන්න තවත් ඔබේ වැඩේ සාර්ථක වේවි. මේ පණිවිඩ ලබා දෙන අය සමහරට ඔබේ මළගේ ඥාතීන් වෙනවා. එහෙම නැත්නම් ඔබේ කුල දේවතාවුන් වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පරම්පරාවේ පරණ නැසීමේ පරිලව ගිය අය මේ පණිවිඩ ලබා දෙන්න වෙන්න පුළුවන්. ඔබේ පරම්පරාවේ අය ඔබට ආදරෙයි. ඉතින් ඒ නිසා මේ පණිවිඩ ලබා දෙන්නේ. ඉතින් ඔබට මෙන්න අපේ සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම ළඟදීම ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා කියනවා. ඒ වගේම මහන්සි වෙන ප්‍රමාණය තව වැඩි කරන්න කියලා කියනවා. ඔබේ කරන වැඩවලට සම්පූර්ණ එෆර්ට් එක දෙන්න කියලා කියනවා. ඔබ කරන වැඩවලට අනිත් ඒ වගේම පොඩක් අයින් වෙලා අවශ්‍ය වැඩේට වැඩිපුර ශක්තියක් ලබා දෙන්න කියන එක. අනිත් කාරණාව තමයි ඔබට ළඟදීම හොඳ ආරංචියක් ලැබෙන්න නියමිතයි. අලුත් ආරම්භයක් තියෙනවා. හදවතට දැනෙන අලුත් ආරම්භයක් ඉදිරියේදී තියෙනවා කියන එකත් ඊළඟට කියනවා මේ
කට්ටියක් එකතු වෙලා පිරිසක් එකතු වෙලා යම් ගොඩනැගීමක් කරනවා. එහෙම නැත්නම් ඔයාගේ යක් හදන්න ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි යම් ගොඩනැගීමක් කරන්න ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරනවා. ඒ දේවල් ඔබට සාර්ථක වෙනවා කියන එකත් කියනවා. ඉතින් ඒ ටික තමයි ඔබට මේ වෙලාවේදී ලබා දෙන විශේෂම පණිවිඩ. ඉතින් ඔබ මේ වීඩියෝ එක බලලා ඉතින් ඔබට මේ රීඩින් එක ඔබේ හිතට දැනෙච්ච විදිය යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔබේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේවට කැමති උනන්දුවක් දක්වන අය ඉන්නවා නම් ෂෙයා කරන්න. වගේම channel එක subscribe කරන්න කියන එකත් මතක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි Mystic Note අංක 1 තෝරගත්තු අයට. හරි. අපි දැන් බලන්න සූදානම් වෙන්නේ Mystic Note අංක 2 තෝරගත්තු අයට. ඔබේ මළගේ ඥාතීන් එහෙම නැත්නම් ඔබේ පරම්පරාවේ නැසීමේ පරලව ගිය ඔබට පණිවිඩයක් දෙන්න බලාගෙන ඉන්න අය ඔබට දෙන්න යන පණිවිඩය ඔබේ දියුණුවට ලබා දෙන්න යන පණිවිඩය මොකක්ද කියන එක. ඉතින් මුලින්ම බලමු ඔබට ඇවිල්ලා තියෙන පණිවිඩය තමයි කියනවා ඔබට ඉදිරියේදී ලොකු ගමනක් යන්න එහෙම නැත්නම් දුර ගමනක් යන්න අවස්ථාවක් ලැබෙයි කියලා කියන. එහෙම නැත්නම් ඔබ ඉන්න ස්ථානයේ වෙනසක් කරන්න සිද්ධ වෙනවා කියන එක කියනවා. සිද්ධ වෙනවා සහ ඒ වෙනස කරන්න කියන එක කියනවා. මේ ඔබට මේ කරන්න සිද්ධ වෙන වෙනස ඔබේ හොඳට සිද්ධ වෙන වෙනසක් කියලා. සමහර රැකියාව වෙනසක් වෙන්න පුළුවන්, ගෙදර වෙනසක් වෙන්න පුළුවන්, අඩු ගන්න කාමරයේ හෝ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට උසස් වීමක් ලැබෙන්න පුළුවන්. ඒ උසස් වීම ලැබෙනකොට ඔබේ ජීවිතේ තව ටිකක් වැඩිපුර සාර්ථක වීම තියෙනවා, අලුත් අත්දැකීම් ලැබෙන නියමිතයි කියන එකත් මතක් කරනවා. ඒ වගේම ඔබේ මොකක් හරි දේවල් හිරවීමක් තියෙනවා නම් ජීවිතේ මොන හරි දෙයක් ඉස්සරහට යන්නේ නැහැ වගේ දැනෙනවා නම් ඔබට කරන්න තියෙන මේ වෙලාවේදී තමයි ඔබේ ජීවිතේ ස්ථාන වෙනසක් කරලා බලන්න. ඔබේ ඉන්න කාමරය එහෙම නැත්නම් ඔබ වැඩ කරන විදිහ, වැඩ කරන මේසේ පුටුව ටිකක් වෙනස් කරලා බලන්න. ඉන්න තැන පවා වෙනස් කරලා බලන්න. ඔබ සාමාන්‍ය ජීවිතේ යම් වෙනසක් කරලා බලන්න. ඔබ ඉන්න ගෙදර යම් පරීක්ෂාවලක් කරලා බලන්න. පොඩ්ඩක් යම්කිසි සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් බලන්න ඒ ගෙදර තියෙන වාස්තු දෝෂ සහ අනිත් කාරණා කොහොමද ඔබට හොඳ විදිහටද බලපාලා තියෙන්නේ, නරකට බලපාලා තියෙනවද, ඔබේ යම්කිසි හිරවීමක් තියෙනවා නම් ඒවා සකසා ගන්න. ඒ වගේම විදේශ ගමන් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මෙන්න කියනවා මේ ඔබේ මළගේ ඥාතීන් ඔබට කියන දෙයක් තමයි මේකට ඒගොල්ලෝ උදව් කරන්න සූදානම් කියනවා. ඔබට ඉදිරියේදී විදේශ ගමනක් ලෑස්ති කියන එක කියනවා මේ පණිවිඩය අනුව. ඊළඟ කාරණාව තමයි ඔබට ඔබේ මේ පණිවිඩ ලබා දෙන මේ විශේෂ ආත්මය එහෙම නැත්නම් මේ මළගේ ඥාතිය ඔබට ආරක්ෂාව ලබා දෙනවා කියන එක කාරණාව පෙන්නනවා. ඔබට ඊටාම හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ආරක්ෂාව ඔබට හොඳින් ලබා දෙනවා කියන එක මේකෙන් පෙන්නනවා, මේ පණිවිඩෙන් පෙන්නනවා. ඔබට අනිත් අයගෙන් වෙන බාධක ඒ වගේම අමනුෂ්‍ය බලපෑම් වලින් පවා ඒ කෙනා ඔබව ආරක්ෂා කරනවා කියන එක මේකෙන් පෙන්නලා දෙනවා. ඉතින් ඒ ආරක්ෂාවට ඔබ ස්තුති කරන්න හැම වෙලේම ඔබට දැනෙනවා ඇති ආරක්ෂාව ඔබට ලැබෙනවා කියලා අවශ්‍ය අවස්ථාවලදී. ඉතින් ඒ ආරක්ෂාවට ස්තුති කරලා තවත් ඒක ඔබට වැඩි කරගන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවල පින්දහම් කරලා ඒ මතක් කරලා පින් දෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔබට කියන කාරණාව තමයි ඔබ මේ කාලෙදී යම්කිසි දෙයක් සිද්ධ වෙච්ච දෙයක් සම්බන්ධ මතක් කර කර දුක් වෙවි ඉන්නවලු. ඉතින් මේ දුක් වෙවි ඉන්න කාරණාව වැඩක් නැහැ. ඒක දැන් වෙලා ඉවරයි කියන එක පෙන්නනවා. සමහර වෙලට මේ ආතියා සම්බන්ධව දුක් වීමක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙනත් මොකක් හරි සිද්ධ වෙච්ච කාරණාවක් නිසා හිතෙන් ගොඩක් දුක් වෙවි ඉන්නවා කියන එක පෙන්නනවා. ඉතින් මේ හිතෙන් දුක් වෙවි ඉන්න එක අනවශ්‍ය දෙයක් කියන එක පෙන්නනවා. ඒ දුක් වෙවි ඉන්න එක අහිං කරලා දාලා ඔබ ඉදිරියට යන්න කියන එක පෙන්නනවා. ඔබ මේ තන දුක් වෙවි ගොඩක් හිටියොත් ඔබට ඉදිරියට යෑමක් නැහැ. ඉදිරියට තව හිර වෙනවා කියලා තමයි පෙන්නන්නේ. ඒ නිසා මේ තියෙන මේ හිරවීම ඔය පරණ දුක් සහිත මතකය අමතක කරලා දාලා ඒක අතහැරලා දාලා ඔබ අනිත් වැඩ කටයුතු කරගෙන යන්න කියන එක ඔබට ආදරෙන් මතක් කරනවා මේ ඔබේ ආත්මය එහෙම නැත්නම් ඔබේ මළගිය ඥාතියා ඔබට මතක් කරලා දෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක ඔබට කියන දේ තමයි අනිත් කාරණාව ඔබ කරන්න කියන වැඩවලදී යම්කිසි පාඩුවීම් සිද්ධ වුණොත් ඉදිරියේදී ඒ පාඩුවීම් ගැන අනවශ්‍ය ලෙස හිතන්න එපා කියන එකත් කියනවා. සහ ඒ විදිහේ පාඩුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ නොසලකලිමත් කරන වැඩ කරන්න ගියොත් එහෙම යම්කිසි පාඩුවීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි 100% පාඩුවීම් නෙමෙයි, යම්කිසි ලොස් එකක් සිද්ධ වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ ලොස් එක ඔබට රිකවර් කරගන්න කියලා කියනවා. මුලින්ම මේ ලොස් එක වෙන්නේ නැති වෙන්න දැම්ම ලෑස්ති වෙන්න කියලා කියනවා. ඉතින් ඒක අනාගතයට ඔබට ලැබෙන පණිවිඩයක්. ඉතින් ඒ ලැබෙන පණිවිඩය ඔබ ඔළුවේ තියාගන්න. ඒ විදිහේ දේවල් එන්න ගියොත් ඔබේ දේවල් වළක්ව ගන්න දැන් ඔබ දන්නවා මොකද්ද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. ඔබ කරන වැඩ කටයුතු වලට ඔබට දැනෙන්න පුළුවන් දැන්. ඉතින් ඒ තියෙන කාරණා පාඩුවෙන් සිද්ධ වුණත් ඔබ ඒ දේවල් ගැන හිත ඉන්නතුව ඉදිරියට යන්න කියන කාරණාවත්
මතක් කරනවා. හරි. ඉතින් ඔන්න මිස්ටික් නොට් අංක 2 තෝරගත්ත ඔයාලට තමයි මේ පණිවිඩ සියල්ල ලබා දුන්නේ. ඉතින් ඔබට බොහොම ස්තුතියි මිස්ටික් නොට් අංක 2 තෝරගත්ත ඔයාලට සහ මේ වීඩියෝ එක බලන්න තෝරගත්තා. ඉතින් මතක් කරනවා channel එක subscribe කරන්න වගේම bell icon එක click කරලා ආවොත් ඔයාට ඊළඟට දාන වීඩියෝස් ඉක්මනට ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න හැකියාව තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව යාළුවෝ ඉන්නවා නම් දන්න අයට මේ සම්බන්ධ උනන්දු අයට ෂෙයා කරන්න කියන එකත් මතක් කරනවා. හරි. එහෙනම් අපි යමු මිස්ටික් නොට් අංක 3 තෝරගත්ත අයට මේ රීඩින් එක කොහොමද කියලා බලන්න. ඉතින් මොන මිස්ටික් නොට් අංක 3 තෝරගත්තු අයට ලැබිලා තියෙනවා මෙන්න මේ කාරණා තුන. ඉතින් මිස්ටික් නොට් අංක 3 තෝරගත්තු අයට ඔබේ මළගේ ඥාතීන්ගෙන් ඔබට ලැබෙන පණිවිඩ හරි විශේෂ පණිවිඩයක් තමයි ලැබෙන්නේ. අනිත් ඒවාට සාපේක්ෂව අනිත් මිස්ටික් නොට් හතරටම සාපේක්ෂව ඔබට ලැබෙන විශේෂ පණිවිඩයක්. ඒ තමයි මේකෙන් වැඩිපුරම highlight කරන දේ තමයි එයා ඔබට ඊටාම ආදරෙන් ඉන්නේ. ඔබට ඊටාම ලෙන්ගතුව ඉන්න, ඔබට ඊටාම කරුණාවෙන් ඔබ ළඟින් ඉන්න කෙනෙක් තමයි මේ කෙනා. බොහෝ දුරට මේ කෙනා ඔබ මේ හිතාගෙන බලන කෙනා හෝ ඔබට මේ පණිවිඩ ලබා දෙන කෙනා ඔබේ පරණ දෙමෝපියන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා හෝ තාත්තා වෙන්න පුළුවන්. මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා නම් ඒ අය. එහෙම නැත්නම් කලින් ආත්මික අම්මා හෝ තාත්තා, එහෙම නැත්නම් කලින් ආත්මික හිටපු මව හෝ පියා ඔබට මේ පණිවිඩ ලබා දෙනා වෙන්න පුළුවන්. එසේත් නොමැතිනම් මව පියාට ආසන්න වශයෙන් සමාන විදියට ඔබට කරුණාව දයාව දක්වන කෙනෙක්, ඊටාම සමීප ඔබේ පවුල කෙනෙක් වගේ කෙනෙක් ඔබට මේ පණිවිඩ ලබා දෙනවා කියන එක මතක් කරනවා. ඉතින් මුලින්ම ඔබට ඇවිල්ලා තියෙන්නේ ලවර්ස් කාඩ් එකමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබේ අනාගතයේදී අලුත් සම්බන්ධතා ඇති කරගන්න ඔබ තනිකඩ කෙනෙක් නම් මේක බලන්නේ. ඒ කියන්නේ ඔබ විවාහයක් හෝ එහෙම නැත්නම් කවුරු හරි සහකාරයෙක් හෝ සහකාරියක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට ඉදිරියේදී මේ කාරණා සම්පූර්ණ වෙනවා කියන එක කියනවා. ඔබට අලුතෙන් ආදරයක් ලැබෙනවා ඉදිරියේදී කියන එක මතක් කරනවා. ඉතින් ඒ සඳහා ඔබට අවශ්‍ය කරන දේවල් ඈස්ති කරගන්න පුළුවන් දැම්ම. ඉතින් මතක් කරනවා ඒ දේවල් ලැබුණාම ඒ දේවල් සම්පූර්ණ වුණාම අපිට කමෙන්ට් එකක් දාන්න මේ කිව්ව දේ හරි ගියයි කියන එක. ඉතින් ඊළඟ කාරණාව කියනවා තව ඊළඟට කියන දේ තමයි ඔබට ඒ මළගේ ඥාතිය ඔබට සිහිනෙන් පණිවිඩ දෙන්න සූදානම් කියලා කියනවා. විවිධ සිතුවිලි මාර්ගයෙන් එහෙම නැත්නම් සිහිනෙන් පණිවිඩ දෙන්න සූදානම් කියන කාරණාව පෙන්වලා දෙනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි ඔබට මේ කෙනා ඔබ ඉදිරියේදී ප්‍රශ්න වලින් මුදවන්න සූදානම් කියලා කියනවා. ඔබ දැනට ඉන්න ප්‍රශ්න වලින් ඔබව ගලවන්න සූදානම් කියලා මේකෙන් පෙන්වලා දෙනවා. බොහෝ කාලයක් ඔබ ලත වෙවි හිටපු, ගොඩක් කොටු වෙලා හිටපු සමහර ප්‍රශ්න වලින් ඔබ ගලවන්න මේ ආත්මය එහෙම නැත්නම් මේ විශේෂ බලවේගය සූදානම් කියලා කියන නිසා දැම්ම ඉඳන් ඔබ පින්දහම් කරලා එයාට ස්තුතිවන්ත වෙන ගමන් පින්දහම් කළා පින් දෙන්න ආගමික ස්ථාන වලට ගිහිල්ලා ඉතින් පින්දහම් කරලා පින් දීලා එයාව තව තවත් බලවත් කරලා ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ඉන්න ඒ ආත්මයත් සුගතිගාමී වෙන්න උදව් කරන්න කියන එක මතක් කරනවා. ඉතින් ඔබට ඊටාම හොඳ කාඩ් එකක් ලැබිලා තියෙනවා. අනාගතයේ හොඳ සම්බන්ධතාව ඔබට ඇති වෙනවලු. කරදර වලින් නිදහස් කරගන්නවලු. ඒ අය තවත් ඔබට ආදරය වෙනවලු. එතකොට තවත් දෙවිවරුන්ගේ ආශිර්වාදය වගේම ඔබට සිහිනෙන් පණිවිඩ ලැබීම, සිතුවිලි මාර්ගයෙන් පණිවිඩ ලැබීම, ස්වභාව ධර්මයෙන් පණිවිඩ ලැබීම ඔබට ලැබෙනවා කියන එක පෙන්නනවා. ඉදිරියේදී තව තවත් වැඩිපුර ඒ වගේම ඔබට දිනුවට අවශ්‍ය කරන පණිවිඩ ලැබෙවි. සමාන කරදර වෙන්න තියෙන දේවල් කලින් දැනගන්න ලැබෙවි. ඒ කාරණා තියෙනවා. ඒ සඳහා සංවේදීව ඔබ ඒවට ප්‍රතිචාර දක්වන්න, ඒ සඳහා වැඩ කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඊටාම හොඳ තෝරගැනීමක් ඔබ කරලා තියෙන්නේ අංක 3 මිස්ටික් නොට් එක තෝරගත්තු අය. ඉතින් ඔය ටික තමයි ඔබට ලැබෙන රීඩින් එක. ඉතින් ඔබට තවදුරටත් පර්සනල් රීඩින්ස් අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. ඔයාලා අපේ නම්බර්ස් දාලා තියෙනවා. සහ මතක් කරනවා channel එක subscribe කරන්න. වගේම ඔබේ අත්දැකීම කමෙන්ට් එකක් දාන්න. තව යාළුවෝ ඉන්නවනේ මේකට උනන්දු අය ෂෙයා කරන්න පුළුවන්, ලයික් එකක් දාගෙන යන්න. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලන්න තෝරගත්තට. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හරි. ඔන්න අපි බලන්න සූදානම් වෙන්නේ මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අයගේ රීඩින් එක කොහොමද කියන එක. ඉතින් මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අයට අවිලා තියෙනවා මේ කාරණාවේදී මුලින්ම ඔබට මේ උදව් කරන මේ පණිවිඩ ලබා දෙන මේ මළගේ ඥාතිය එහෙම නැත්නම් ඔබේ පරණ ඥාතිය හෝ ඔබේ මේ කියන ආත්මය කියනවා ඔබට ඉදිරියේදී යම්කිසි විශේෂ දෙයක් ආරම්භ කරන්න නියමිතයිලු. ඔබ අලුත් දෙයක්කට අත ගහන්න නියමිතයිලු. ඒ වගේම මේ සඳහා ආරම්භයක් ගන්නවලු ඔබ අනාගතයේදී අලුත් දෙයක් පටන් ගන්නවා කියලා කියනවා අනාගතයේදී. ඒ පටන් ගන්න දේ හැබැයි ඒක ගොඩක්ම දුරට ඔබ කළ යුතු නිසා කරන දෙයක්. එහෙම නැත්නම්
ඔබට කරන්නම වෙන නිසා කරන දෙයක්. ඒක සමහරවිට ඔබ 100%ක්ම ආසාවෙන් කරන දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබ හිත දැනෙච්ච නිසා හෝ උනන්දුවක් නිසා නෙමෙයි. ඒක ඒ වෙලාවෙදි කරන්න වෙන නිසා කරන ආරම්භයක් ඔබ ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඒ වගේම ඔබ ඉදිරියේදී යම්කිසි කාරණා දෙකක්. ඒ කියන්නේ ඔබ මේ පටන් අරගන්න දේ නිසා ඔබේ ජීවිතේ තව පරිච්ඡේද දෙකක් ආරම්භ වෙනවලු. ඒ කියන්නේ ඔබ දැනට කරගෙන ඉන්න දේ සහ මේ අනාගතයේ ආරම්භ කරන දේ. එතකොට එහෙම නැත්නම් අනාගතයේදීම තව දේවල් සම්බන්ධ වෙලා ඔබට ජීවිතේ මාතෘකා දෙකක් සමබර කරන්න සිද්ධ වෙනවලු. දේවල් දෙකකට ඔබට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවලු. ඔබට යම්කිසි දේවල් දෙකට සමහර පවුල සම්බන්ධයෙන් හෝ ඔබේ වෘත්තීය සම්බන්ධව එහෙම නැත්නම් වෘත්තීයම කොටස් දෙකකට එහෙම නැත්නම් ඔබට තව ප්‍රොමෝෂන් එකක් ලැබිලා එතනින් එහාට වගකීම් දෙකක් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔබ අධ්‍යාපනයේ යම්කිසි ශේෂ්ත්‍ර දෙකකට අවධානය යොමු කරන්න. ඔබ කරන පාඨමාලාවත් එක්කම තවත් පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. අන්න ඒ වගේ සමබර කිරීමක් ඔබට කරන්න සිද්ධ වෙනවා කියලා කියන මේකෙදී යම් ප්‍රමාණයකට ඔබ ස්ට්‍රෙස් වෙන්න පුළුවන්ලු. නමුත් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඔබ ඒ සමබර කර ගැනීම කරන්නලු ආරම්භ කිරීම හරියට කරන්නලු. ඒ නිසා ඔබට තවත් ජීවිතේ සම්බර කරගෙන දක්ෂ ලෙස ඔබට ඉදිරියේදී යන්න පුළුවන් වෙනවා කියන එක කාරණාව කියනවා. ඒ තමයි ඔබට මේ ලැබෙන පණිවිඩය. ඊළඟට ඔබට අවිල්ලා තියෙනවා අනාගතයේදී ඔබට මේ තියෙන කාරණාවන් එක ගත්තාම විශේෂ ජයග්‍රහණයක් එහෙම නැත්නම් යම්කිසි දෙයක දිනුමක් ලැබෙන්න නියමිතලු. සමහරට ඒක ලොතරයි දිනුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔබ තරංගයක ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. ඒ ජයග්‍රහණ හෝ දිනුම ඔබට ලැබෙන්න නියමිතයි කියලා කියන. ඒ වගේම ඔබ ඉදිරියේදී යම් සටනක් කරලා ජයග්‍රහණය කරනවා කියන. ඔබට ලැබෙන ජයග්‍රහණය නිකන් හරියට ඔබ යම්කිසි දෙයකට මහන්සි වෙච්ච දෙයක ප්‍රතිඵලයක් ඔබට ලැබෙනවා ඉදිරියේදී කියන එක පෙන්වනවා. මෙතෙක් ඔබ උනන්දුවෙන් ඒ වගේ මහන්සි වෙච්ච දෙයක ප්‍රතිඵල ලැබීම ඉදිරියේදී තියෙනවා කියන කාරණාව මේකේ පෙන්වනවා දෙනවා. ඉතින් ඒ මහන්සි වෙන දෙයට තවත් ඔබ අවධානය යොමු කරන්න. ඒ වගේම ජයග්‍රහණය භුක්ති විඳින්න සූදානම්ින් ඉන්න. ඔබ කරන වෙහස අපත යන්නේ නැහැ කියන එකත් මේ ඔබේ මළගිය ඥාතිය එහෙම නැත්නම් මේ ආත්මය ඔබට පෙන්වා දෙනවා. ඉතින් එයාට පින්දහම් කරලා පින් රැස් කරලා ඔබ යාගමික කටයුතු අනුව ඔබ යාගමික මතාවන් අනුව යාගමික සිද්ධ ස්ථානවලදී පින්දහම් රැස් කරලා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න. එයාට ස්තුති කරන්න ඔබට මේ ලබා දෙන පණිවිඩ වලට මේ වීඩියෝ එක බලලා ඉවර වෙලත් එයාට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඔන්න ඔබේ මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අයගේ රීඩින් එක ওই විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේක බලුවට. ඉතින් subscribe කරගෙන යන්න. ඔබට personal readings අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔබට මේක ඔබේ යාළුවෝ මේ සම්බන්ධ උනන්දුයි ඉන්නවා නම් share කරන්න පුළුවන්. ඒ වගේම මේක save කරලා තියාගෙන ඔයාට මේ වැඩේ සිද්ධ වුණාම මේ වැඩේ හරි ගියාද නැද්ද කියලා ඔබට බලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ හරි ගියාම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හරි. ඔන්න මිස්ටික් නොට් අංක 4ටයි කිව්වේ. අපි බලමු දැන් මිස්ටික් නොට් අංක 5. ඒ කියන්නේ අවසාන මිස්ටික් නොට් එක තෝරගත්තු අයට කොහොමද කතාව කියලා. ඔබට ලැබෙන පණිවිඩ කොහොමද ඔබේ මළගේ ඥාතියගේ කොහොමද ලැබෙන පණිවිඩ කියලා. ඉතින් ඔබව ඉදිරියේදී මේ ආත්මය ඔබව ශක්තිමත් කරනවා කියලා කියනවා. ඔබ වඩාත් ක්‍රම වලින් ශක්තිමත් කරගන්න. ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, මානසික වශයෙන් වෙන්න පුළුවන්, ශාරීරික වශයෙන් වෙන්න පුළුවන්. ඔබ අනාගතයේදී සමහර විට ඔබේ ශරීරය ගැන වැඩිපුර හිතන්න උනන්දු වෙනවා. එහෙම නැත්නම් සූදානම් වෙනවා වෙන්න පුළුවන්. සමහරට ඔබේ මානසික ශක්තිය ගැන යම් අවබෝධයකින් එහෙම නැත්නම් ඒක වඩා වර්ධනය කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔබේ ශාරීරික ශක්තිය වර්ධනය අඩු ගානේ ඔබ ජිම් එකකට හරි යන්න උනන්දුවක් තියනවා වෙන්න පුළුවන් මේ කාලෙදී. ඉතින් ඉදිරියේදී ඔබේ ඒ කරන දේවල් ඔබ ශක්තිමත් වෙන්න කරන දේවල් සාර්ථක වෙනවා කියන එක කියනවා. සමහරවිට ඔබ කරන යම්කිසි රැකියාවට අමතරව මොන හරි දෙයක් පටන් ගන්න, සයිඩ් බිස්නස් එකක් පටන් අරගන්න, part time job එකක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබේ ආර්ථික වශයෙන් ඔබ ශක්තිමත් වෙනවා කියන එක මේ වීඩියෝ එකේ මේ රීඩින් එකේදී කියනවා. ඉතින් ඒ තමයි ඔබ ශක්තිමත් වෙනවා කියන. ඒ වගේම ඔබ අනාගතයේදී විශේෂ ලොකු අභියෝගයක් ජයග්‍රහණය කරනවා කියලා පෙන්වනවා. මේ ශක්තිමත් වීමත් එක්කම ඔබට ලොකු අභියෝගයක් දිනන්න හැකියාව ලැබෙනවා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. ඒක සිද්ධ වෙන්නේම ඔබේ අභ්‍යන්තර හැකියාව, අභ්‍යන්තර ශක්තිය නිසා, ඔබට ලැබිච්ච ශක්තිය නිසායි ඔබේ ලොකු අභියෝගය ජය ගන්න කියන එක මතක් කරනවා. ඒකට ඔබේ මළගේ ඥාතීන් ඔබට උදව් කරයි, ආත්ම ඔබට උදව් කරයි, ඔබේ කුල දේවතාවුන් වහන්සේලා ඔබට උදව් කරයි. මේ උදව් කිරීමත් එක්ක ඔබට සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වැඩ කටයුතු. ඉතින් ඒ කාරණාව මතක් කරනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි ඔබට ලැබෙනවා මේකෙදී ඉදිරියේදී ඔබට සමහර ඔබේ ළඟම ඉන්න සමහර අය ඔබට
ඊරිසියාකම් කරන්න ඉඩ තියෙනවා කියන කාරණාව කියනවා. ඉතින් ඒ ඊරිසියාකම් කරන්න ඔබට පෙළඹෙනවා කියන්නේ ඔබ තව සාර්ථක වෙනවා කියන කාරණාව. නමුත් ඊරිසියාකම් එක්කම ඒගොල්ලන් කැපිලි කෙටිලි ඒ වගේම ඔබට විරුද්ධව සමහර කතා හදයි, නරක කතා ඔබට විරුද්ධව පතුරවයි, එහෙම නැත්නම් ඔබට විරුද්ධව කේලම් කියන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ කාරණා සිද්ධ වෙන්න පුළුවන් ඉදිරියේදී කියන එක පොඩ්ඩක් මතක් කරනවා. ඒ නිසා සමහර සිත්තවුල් වෙන්න පුළුවන්ලු ඔබට කලින් මේ දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒක ස්තුතිවන්ත වෙන්න මේ කාඩ් එකෙන් මේ අදාළ රීඩින් එකෙන්. ඊට අමතරව ඔබට කියනවා මේ ඊට අමතරවම අර ශක්තියක් ලබා දෙනවා කියන එකත් එක්කම සම්බන්ධ වෙන එකක්. ඉතින් ඒ ඔබ කොහොමත් ඒ විදිහට සාර්ථක වීම කරගෙන යනකොට කොහොමත් අර විදිහේ අනිත් අයගේ ප්‍රතිරෝධයන් මතුවෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ දේවල් මැඩපවත්ව ගන්න ඔබ දැම්ම දැනගෙන ඉන්නේ. ඉතින් ඒවා ඒ අභියෝගය එතකොට ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔබට ඉදිරියේදී අර දෙන ශක්තියට අමතරව ඔබට විශේෂ වරප්‍රසාදයක් දෙන්න නියමිතලු. හරියට නිකන් විශේෂ වරමක් වගේ දෙයක්. ඒ කියන්නේ සාත්‍තර කියන්නම නෙමෙයි. ඔබ සමහරට ඒ විදිහට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාතර කියන්න ඒ පැත්තේ වරමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙනත් ආකාරයක මොකක් හරි වරමක් ලබා දීමක්, විශේෂ පණිවිඩ ලබා දෙන ක්‍රමයක් ඔබට ලැබීමක්. අන්න ඒ වගේ දෙයක් ඔබට ඉදිරියේදී ලැබෙන නියමිතයි කියලා කියන විශේෂ දිව්‍යමය බලයක්. සමහර විට කාට හරි දෙයක් කිව්වට පස්සේ ඒ දේ හරියනවා වගේ දෙයක්. එහෙම නැත්නම් ඔබ කියන ඔබෙන් කවුරු හරි කෙනෙක් බෙහෙත් පිටක් හරි දුන්නොත් ඒ කෙනාගේ ලෙඩේ හොඳ වෙනවා. සමහරට වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඔබට කිව්වට පස්සේ ඒ කෙනාගේ ප්‍රශ්න විසඳෙනවා. අන්න ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් ඔබ පටන් අරගත්තොත් එහෙම වැඩක් ඒ වැඩේ කරන යන විදිය ඔබට ටට්ටක් ගාලා ඔළුවට දේවල් ලැබෙනවා, පණිවිඩ ලැබෙනවා. එහෙම නැත්නම් දැනුම ටට්ටක් ගාලා ලැබෙනවා ඔබට. අන්න ඒ වගේ මේ විශේෂ දිව්‍යමය හැකියාවක් ඔබට ඉදිරියේදී ලබා දෙන්න සූදානම් කියලා කියනවා. ඉතින් මේ තෝරගත්තු මිස්ටික් නොට් එකත් ඊටම හොඳයි. ඉතින් මේ ඔබ গুপ্তමය දේවල් වලට සම්බන්ධ කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔබ කොහොමද ආධ්‍යාත්මයට සම්බන්ධ කෙනෙක් නම් ඔබට ඉදිරියේදී මේ හැකියාවන් ලැබේවි. ඒ හැකියාවන් ඔබ තව තවත් වඩා වර්ධනය කරගෙන යහපත වෙනුවෙන් ඒ හැකියාවන් යොදවන්න, මිනිස්සුන්ගේ සුබ සිද්ධිය උදෙසා යොදවලා ඒ ලැබෙන පින ඔබේ මේ ලබා දෙන කෙනාට, ලබා දෙන මේ මළගේ ඥාතීන්ට, ඒ ආත්මයන්ට, ඔබේ කුල දේවතාවුන්වහන්සේලාට ලබා දෙන්න කියන එකත් මතක් කරනවා. ඉතින් මේ ලැබීමත් එක්ක ඔබට සමහර විට මුදල් වෙන මාර්ගයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ආකාරයක් ගත්තාම නිකන් අමුතු මැජික් බලයක් ලැබෙන වගේ දෙයක් තමයි ඔබට මේ ලැබෙන්නේ. ඒ සමහර විට ඒ ලැබීම මොන විදිහෙන් ලැබෙයිද කියලා මට කියන්න අමාරුයි. නමුත් ඒ ලැබෙන එක අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. ඒ මැජික් බලයක් එහෙම නැත්නම් අමුතු දිව්‍යමය බලයක් ඔබට ලැබෙනවා. ඒ වරමක් ලැබුණා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක ඔබට ඔබ වඳින දෙවි කෙනෙක් මාර්ගයෙන් එහෙම නැත්නම් ඒ ඔබ යන දේවස්ථානයකදී ඒ වගේ දෙයක් ඔබට ලැබෙන්න නියමිතයි කියන එක ඔබට මේ පණිවිඩය හරහා ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබට ඔබ ගාව දැනට තියෙන දේවල් ටිකක් එකතු කරලා, ඔබ අලුතෙන් දේවල් හොයලා නෙමෙයි, ඔබට දැනට තියෙන දේවල් ටිකක් ඔබ එකතු කරලා අලුතෙන් නිර්මාණයක් කරන්න සූදානම් වෙනවා කියන එකත් කියනවා. ඒ සූදානම් වීම දැනට තියෙන දේවල් එකතු කරලා, ඔබේ දැනට තියෙන සම්පත් පාවිච්චි කරලා අලුතෙන් යම්කිසි විශේෂ නිර්මාණයක් ඔබ කරන්න සූදානම් වෙනවා. සහ ඔබේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ දැනට ඔබ ගාව දැනට තියෙන හැකියාවන් පාවිච්චි කරලා ඒ සූදානම කරන්න, එහෙම නැත්නම් ඒ වැඩේ පටන් අරගන්න. ඊට පස්සේ ඔබට මේ දෙවිවරුන්ගේ ආශිර්වාදය, එහෙම නැත්නම් මේ මළගේ ඥාතින්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න නියමිතයි කියන කාරණාව පෙන්නනවා. මේ මිස්ටික් නොට් අංක 5 තෝරගත්තෝ අයත් නියම තෝර ගැනීමක් ඔබ කරලා තියෙන. අනිත් අය නරක නැහැ. නමුත් මිස්ටික් නොට් අංක 3ටත් මම මේ කිව්වා, 5ටත් මේක විශේෂ තෝර ගැනීමක්. මිස්ටික් නොට් අංක 5 තෝරගත්තෝ අයට. ඉතින් ඔය ආකාරයට තමයි ඔබේ රීඩින් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි කියලා කියනවා වීඩියෝ එක බැලුවට. ඉතින් channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. වීඩියෝ එක like එකක් දාගෙන යන්න. තව යාළුවෝ ඉන්නවා නම්, දන්නා ඉන්නවා නම්, ගෙදර ඉන්නවා නම් මේ සම්බන්ධ උනන්දු අය වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔයාලා personal readings අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. පහළ මගේ WhatsApp number එක දාලා තියෙනවා. අලුත් WhatsApp number එක. ඉතින් කතා කරලා සම්බන්ධ වෙන්න. ඉතින් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි එහෙමනම් මේ වීඩියෝ එක end කරනවා. මෙතනින් නැවතත් මතක් කරනවා channel එක subscribe කරන්න සහ bell icon එකත් click කරන්න. personal readings අවශ්‍ය නම් කතා කරන්න කියන එක මතක් කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සමු ගන්නවා ඔබට ජය.